වයසක ආච්චි අම්මා කෙනෙක් තව පැය කිහිපයක් ජීවත් වෙන්නේ මේ අම්මා මරණයටපත් වුණොත් දුගතියට යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දුගතියට යන්න තියෙන අවස්ථාව මගහරවලා සුගතියක් කරා යොමු කරවන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩම කළා අම්මා තල ටිකක් වේලමින් උන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දැකලා ස්වාමීනි මෙහෙනම් දන් දෙන්න මොකුත් නෑ ඔබ වහන්සේ තව ටිකක් ඉදිරියට වඩින්න. බුදුරජාණන් වහන්සේ එතනම වැඩ හිටියා. ඒ අම්මා හිතුවා බුදුරජාණන් වහන්සේ මගින් යමක් බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. ස්වාමීනි දන් දෙන්න මට කිසිදු දෙයක් නෑ. මෙන්න මේ තල ටික පමණයි තියෙන්නේ. තල අහුරක් අතට අරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පුච කළා. ජීවිතේ අවුරුදු ගානක් පින්වත්නි මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා. එක බණපදයක් නොඇසුණත් අපමණ ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට තල අහුරක් පුච කළා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නෑ. ඒ අම්මා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ නොපෙනී බුදුරජාණන් වහන්සේ වැඩම කළා. පැය කිහිපයක් යන අවස්ථාවේදී පින්වත්නි උසමේගේ පහරකට ලක් වෙලා ඒ ආච්චි අම්මා මරණයටපත් වුණා. වන්දනා කළා සිත පහදවා ගත්තා. කෙනෙක්ගේ ජීවිතේ සිතක් පැහැදෙනවා කියන එක හරි අමාරුයි කරන්න. ආන්ගේ පැහැදුණු ප්‍රසන්න සිතුවිලි වලින් මරණය කරා ගියේ පින්වත්නි දෙව්ලොව දෙවියන් අතරමයි ඉපදුනේ. බලන්න ජීවිතේට ගොඩාක් පින් කරගත් අම්ම කෙනෙක් නොවේ. සමහරලා ගොඩාක් බණ අහපු අය නොවේ. එක බණපදයක් ඇහුවේ නෑ. හිත පහදවා ගත්තා. එහෙනම් යමෙක්ගේ ජීවිතේ හිතක් පහදවා ගන්නවා කියන එක ඒ තරම් අමාරුයි සමහර වෙලාවට. ඒ නිසා සිත පහදවාගෙන ඒ මත පිනම රඳවා පවතිනවා නම් අපට ගොඩාක් වාග්යමයි උපද්දව